Tatiya Visangkan Saranam Gacchami Panatipata Veramani Sikkhapadam Samadhiyami Adinādāna Veramani Sikkhapadam Samadhiyami Kāmesu Miccācārā Veramani Sikkhapadam Samadhiyami Musāvādā Veramani Sikkhapadam Samadhiyami Surāviraya Majjapamādaṭṭāna Veramani Sikkhapadam Samadhiyami Dahasak budun buduwana himidiri udayasana Tumlowe eliyakala kāntimat sāntinājaka අමාමෑණියෝ බුදුරජාණන් වහන්සේට ප්‍රථම කොට මාගේ අපගේ নমස්කාරය වේවා. ගරුතර අපේ නායකහතුරන් වහන්සේ, ඒ වගේම විහාරාධිපති අපේ හතුරන් වහන්සේ, මෑණියනි මේ කට්ටියට ඔක්කොම දැනගන්න ඉතින් මේ මම කතා කරත් මම මේ වෙන විටත් රෝගීව ඉන්න කෙනෙක් ඉස්සරහ දැන් නම් 85 හොඳයි මෑණියන්ගේ පිටින් නිසා බයිඩන් දැන් මේ කතා කරලා දැන් කවුරුත් අල්ලන්නට මම මේ ටිකට උඩට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් තව ටිකක් තියෙනවා නමුත් ඒක එකපාරට වෙන්නේ වයසයි කාර්යයගේ හැවෑමයි දෙක තුනම ඔක්කොම බලපාන වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. දුක් වෙන්නේ හදවතින්ම සතුටු වෙනවා. මෑණියෝ ඇහැට දැකීමත් මම දකින්නේ වාසනාවක් කියලා. ඉතින් මෙයන්තොත් ඒකා විදියට කාර්ය කරගන්න ඕනේ. හැබැයි මෙතෙන්දී බලපානවා විශ්වාසයයි ගෞරවයයි දෙක එකතු වෙන්න ඕන. විශ්වාසයයි ගෞරවයයි කුසලයේ මේ විතර කුසලයේ ගුණ වෙනවා. ওই දෙක එකතු වුණාන් පස්සේ ඒ බයි වේව පහළ වෙනවා. මේක වෙච්චට වෙනවා අර්ථ සාක්ෂිත කියුම මේ යමක් කරගන්න ඕනේ. ඒ නිසා මේ විදිහේ කටයුතු කරන්නටත් මම නන්ද පටපේන විදිහට නම් අපේ හාමුදුරනේ සංසාරේ මේ විදිහ ගොඩක් වින් කරලා තියෙනවා. නැත්නම් මේ தත්ත්වයට මේ විදිහේ කටයුතු කරන්න පුළුවන්. මුංචු උදාහරණයක් මම කියන්නම්. අපේ බුද්ධ ශාසනයේ ගොඩක් කල ආශ්‍රය වින්දිනේ කරපු හාමුදුරන් වහන්සේ නමක් හිටියා. තමයි බක්කුල මහරහතන් වහන්සේ. අවුරුදු 80 තමයි මහාන වුනේ. සමහරවිට ඒ දවස්වල ඔච්චම් කරන්න ඇති මේ මැරෙන්න ඉන්න වෙලාවෙ මොකද මේ අවුරුදු 80 දී මහාන වෙන්නේ කියලා. හැබැයි තවත් අවුරුදු 80ක් පැවිදි ජීවිතේ හිටියා. බුද්ධ ශාසනයේ වැඩිම ආශ්‍රයක් ගත කරපු එකම භික්ෂුව. උන්වහන්සේ තවත් ඒ වැඩිම ආශ්‍රයක් පිටපහාඳුර වගේම තවත් කුසලයක් අගතන්තරක් ලැබෙනවා. 80 මහා ශ්‍රාවකයන්ගේ අගතනතුරු දෙකක් ලැබිච්ච එකම එක්කෙනා බක්කුල මහරහතන් වහන්සේ. අම්මා එක කුලයක අප්පච්චි එක කුලයක. ඒකයි බක්කුල කියලා කියන්නේ. හරි. ඒකනේ වටවරකදී මොනවද මේ තනතුරු දෙක? එකක් දීර්ඝාසන දීමේ වරම අධික තමයි නිරෝගීවන්තයන් අතරින් අගයි. කොහොමද අගයි කියලා කියන්නේ? ඒ ගිහි ජීවිතය අවුරුදු 80ක් පැවිදි ජීවිතය අවුරුදු 80ක් කියන අවුරුදු 160 අවුරුදු 160 උන්වතාවයි තිබෝගේ තියෙන ලෙඩක් හැදිලා නැහැ. ඒ නිසා දීර්ඝායුෂේ ගන්න අනික තමයි නිරෝගීවන්තකම. අයුද්ධේ නිරෝගීවන්ත උනේ මෙන්න මේ විදිහේ පින්වන්තියන් ලෝකේ පහළ වෙච්ච නිසා. උන්වහන්සේ සංසාර ගමනේදී ලෙඩු බලබලා ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා අප උපස්ථාන දෙකක් වේ. අප උපස්ථාන ක්‍රමවේදය හා ඒවට පිළියම් යෙදීම.
ක්‍රමවේදය හා පිළියම් ගැනීම තමයි අප උපස්ථාන කියන එකේ සරල තේරුම. තව දෙයක් පුළුවන් Taman ළඟින් බෙහෙත් ඔක්කොම හොයාගෙන ආවදේව කිරීමත් කියන තමයි බෙහෙත් ආවදේව කියන අර්ථකථනය දෙන්නේ. ඒ විදිහේ කරපු එක්කෙනෙක් තමයි බුද්ධ ශාසනයේ හිටපු බක්කුල මහරහතන් වහන්සේ. සංසාරකවලේ මේ ප්‍රාර්ථනාද දන්නේ නැහැ. සාර්ථක වේවා තුනුරාගේ සරණින් අනාගතේ බුදු වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරෝ. දැන් මේ අපි ගත කරන්නේ ගෞතම බුදුහාමුදුරේ කාලේ. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කාලේ කොයි තරයට යයිද දන්නේ නැහැ. තුනුරාගේ සරණින් සමදේව රැකවරණේ මේ ව්‍යායාම සියල්ලක් සඵල වේවා කියන ප්‍රාර්ථනාවත් එක්කම මේ ප්‍රදේශයට මෙවන් උත්තමාවියක් මේ තේට ගෙනෙන්න මඟ පාදලා දුන්නේ අපේ සේරු පිටේ නායකයන් ආගිනේ බලන්නේ ප්‍රධාන සංඝනායක හාමුදුරුවෝ උන්වහන්සේ තමයි තන්දි මහාඳුරන් වහන්සේට ඉතින් මේ මනසේ මේ දෙවෙනි වතාව මෙහි දෙවෙනි වතාව ඉතින් ඒකට පන්සලේ හාමුදුරුවෝ මහන්සි ගත්තේ නැත්නම් උනන්දුනේ නැත්නම් මේ කාර්ය කරන්නේ. ඒ නිසා උන්වහන්සේටත් මේ කටයුතු වලින් නිරෝගතාවයේ දීර්ඝාස ලැබීමේ වාග්ය ලැබෙනවා. ඉතින් මේ පින්වත් මෞතුමියට පිටිපස්සෙන් හැම වෙලේම ආදරණීය පුතුණුවන් ඉන්නවා. යන්නේ හැම ගමන් පිරිදින්න ආරක්ෂා සලසා දෙමින් ඒ යහපත් කටයුතු වලට බොහෝ දෙනෙක්ගේ කායික සුවය මානසික සුවය ලබා දීමට පෙරගෙනවා. සියලුම බලාපොරොත්තු සර්ව ප්‍රකාර සඵල වේවා. ඔබ තබන හැම පියවරක් පාසා ඔබ සිතන හැම මොහොතක් පාසා සිතුම් පැතුම් සඵල වේවා. කරන කියන යන ගම පිවා සර්ව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ ජීවිතේ මේ පරලෝක ජීවිතය සපවත් කරගනිමින් බුදු පසේ බුදු මහරජාණන් තුන්තරා බෝධියකින් එක්තරා බෝධියක පැමිණ අම්මා නිවන් පුර රුවන් දොරටුව විවර කර ගැනීමට හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව සම්පීතියෝ වජ්ජන්තෝ ලබ්බරෝගෝ විනස්සතු මාතේ භවත්පන්තරායෝ දුකී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලේ